සේවා අපනයන සඳහා නැත්නම් සර්විස් එක්ස්පෝර්ට් සඳහා අලුතින් යෝජනා කරන ලද 15%ක ටැක්ස් එක සම්බන්ධයෙන් බොහෝ කතාබහ ඇති බවට අපි නිරීක්ෂණය කරා. ඉතින් මේන් අදහස් වන්නේ කුමක්ද? මේ බලපානයේ කුමන ආකාරයෙන්ද යන්න අපි දැන් පැහැදිලි කරගෙන බලමු. පළමුවෙන්ම මෙය ලංකාවාසීන් සහ ශ්‍රී ලංකාවේ ස්ථාපිත නමුත් විදේශීක ගනුදෙනුකරුවන්ට හෝ ව්‍යාපාරිකයින්ට සේවා සැපයීම මගින් විදේශ මුදල් උපයන සමාගම්වලට අදාළ වෙනවා. ව්‍යාපාර ක්‍රියාවලින් බාහිරකරණය නැතිනම් අපි IT BPO නමින් හඳුන්වන ව්‍යාපාර ඩිජිටල් සර්විසස් සහ සර්විස් එක්ස්පෝර්ට්ස් කියන කාණ්ඩයට ඇතුළත් වන සෑම ව්‍යාපාරයක්ම මෙයට ඇතුළත් වෙනවා. මේ සමාගම් සඳහා අදාළ වන ආකාරය මුලින්ම අපි බලමු. සමාගම් සඳහා ඇත්තටම මෙය ඍජුවම 15%ක් ලෙස ගණනය කරනවා. ඒ කියන්නේ සර්විස් එක්ස්පෝර්ට් කිරීම මගින් උපයන ආදායමින් ඍජුවම 15%ක් බදු වශයෙන් ගෙවීමට අවශ්‍ය වෙනවා. අපි ඊළඟට තනි පුද්ගලයන් ගත්තොත් මේට වඩා තරමක් සියුම් ආකාරයකින් තමයි බදු ප්‍රතිශතය අදාළ වෙන්නේ. ඔබ විදේශ මුදල් උපයන පුද්ගලයෙක් නම් මීට පෙර කවරදාක්වත් ඔබට බදු ගෙවීමට අත්‍යවශ්‍ය වෙලා තිබුණේ නැහැ. නමුත් මෙම ක්‍රමය මගින් ස්තර කිහිපයක් යටතේ ඔබට බදු ගෙවීමට අවශ්‍ය වෙනවා. දල වශයෙන් ගත්තොත් මාසකට ඔබ රුපියල් 1,50,000කට සමාන මුදලක්, ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් සාමාන්‍යයෙන් 500කට වගේ සමාන මුදලක් උපයනවා නම් ඔබ මේ කියන පද්දෙන් නිදහස් වෙනවා. ඒ කියන්නේ පළමුව උපයනු ලබන 1,50,000ට නැතිනම් ඇමරිකානු ඩොලර් 500ට ඔබ බදු ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට උපයන රුපියල් 85,000ට හෝ ඇමරිකානු ඩොලර් විදිහට ගත්තොත් එහෙම ඩොලර් 283කට ඔබ 6% බදු වශයෙන් ගෙවීමට අවශ්‍ය වෙනවා. මේන් ඔබට නැත්තම් මීට ඉහළින් උපයන සෑම රුපියලකටම හෝ ඩොලරයකටම ඔබ 15%ක බද්දක් ගෙවිය යුතු වෙනවා. සාරාංශයක් විදිහට ගත්තොත් ඔබ උපයන පළමු ඇමරිකානු ඩොලර් 500ට නැත්තම් රුපියල් 1,50,000කට සමාන මුදලකට බදු ගෙවීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඔබ ඊළඟට උපයන රුපියල් 85,000ට නැතිනම් ඇමරිකානු ඩොලර් 283කට සමාන ඉපීමකට ඔබ 6% ලෙස බදු ගෙවීමට අවශ්‍ය වෙනවා. අවසාන ලෙස මීට ඉහළින් ඔබ දෙයක් ඉපෙව්වොත් එහෙම ඒ සෑම අගයකටම 15%ක් බදු ගෙවීමට අවශ්‍ය වෙනවා. මූලික කරුණු ටික පැහැදිලි කරගත්ත නිසා විශේෂ කොට අවධානය යොමු කරන්න අවශ්‍ය කරුණු කිහිපයක් දැන් අපිට තියෙනවා. අපි හිතමු ඔබ දැනටමත් විදේශ රටක මෙම ආදායම සඳහා බද්දක් ගෙවුම් ලබනවා කියලා. එහෙනම් ඔබ කුමක් කළ යුතුද? ඔබ උපයන ආදායමෙන් 15%ක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ඔබ විදේශ රටක ගෙවීමක් කරනවා නම් බදු ලෙස නැවත ලංකාවේ කිසිම බද්දක් ගෙවීමට අවශ්‍ය කරන්නේ නැහැ. නමුත් ඔබ විදේශ රටක ගෙවන බද්ද 15%කට වඩා අඩු නම් එම වෙනස පමණක් ඔබ ලංකාවේදී බදු වශයෙන් ගෙවීමට අවශ්‍ය වෙනවා. ඔබ විදේශ රටක කිසිම බද්දක් ගෙවන්නේ නැතිනම් අප කලින් පැහැදිලි කර ආකාරයට ශ්‍රී ලංකාවේදී ඔබට අදාළ ස්තරය හඳුනාගෙන 6% හෝ 15% ලෙස බදු ගෙවීමට අවශ්‍ය වෙනවා. අවසාන වශයෙන් බදු ස්තරය හඳුනාගත්තට පසුව මේ පෞද්ගලික ආදායම් බද්ද යටතට එන බැවින් සාමාන්‍ය ආකාරයෙන් වර්ෂ අවසානයේදී බදු ගොනු කරන විට මෙයද ඇතුළත් කර ඉදිරිපත් කර වර්ෂ අවසානයේදී ගෙවීම් කරන්නට අවශ්‍ය වෙනවා. අප පැහැදිලි කර ආකාරයෙන් මෙම 15%ක බද්ද පිළිබඳව ඔබට යම්කිසි මතභේදයක් හරි අපැහැදිලි බවක් තිබුණා නම් මෙම වීඩියෝ එක මගින් ඒ පැහැදිලි වන්නට ඇති බව අපි විශ්වාස කරනවා.